මේ තියෙන්නේ කුන්දන් බ්‍රෑන්ඩ් එකෙන් එන එයා කූලර් එක. ඉතින් මේක වොට් 100ක ජවයක් තියෙන එයා කූලර් එකක්. ඒ වගේම මෙතන පහළ තියෙනවා වතුර ලීටර් 30ක් එකතු කරන්න පුළුවන් වතුර ටැංකියක්. මෙතන සලකුණු කරලා තියෙනවා මිනිමම් සහ මැක්සිමම් කියලා. ඉතින් ඔයාලා වතුර දානවා නම් මෙතන අවම මට්ටමට වැඩිය වතුර මේ ටැංකියේ තියෙන්න ඕන. එතකොට එයා කූලර් එකක් කියන්නේ වතුර දාලා පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක්. ඒ කොහොම වුණත් ඔයාලට මේක වතුර නැතුව වුණත් සාමාන්‍ය ෆෑන් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. හරි, එතකොට ඔයාලට පුළුවන් මේකට වතුර එකතු කරලා මෙන්න මෙතන කූලින් බොත්තම ඕන් කරන්න. එතකොට සාමාන්‍ය ෆෑන් එකකින් එන උලඟට වැඩිය සිසිල් සුළඟක් තමයි මේකෙන් එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක වතුර නැතුවත් ධාවනය කරන්න. හැබැයි එතකොට මෙන්න මේ කූලින් බොත්තම ඕෆ් එකේ තමයි තියෙන්න ඕන. ඒකට හේතුව මේ කූලින් බොත්තම ඕන් කරාම ඇතුලේ වතුර පොම්පයක් තමයි වැඩ කරන්නේ. වතුර නැතුව දැම්මොත් එහෙම මේ මෝටරයට හානි වෙන්න පුළුවන්. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා no water running prohibited කියලා. හරි, මෙතන තියෙන අනිත් බොත්තම් ගත්තොත් එහෙම මෙතන තියෙනවා රොටරි ස්විච් එක. මෙතනින් පුළුවන් ඔයාලට වේගය පාලනය කරගන්න. ඊට එහා පැත්තේ තියෙනවා ස්විම් බොත්තම. මේ බොත්තම ඕන් කරාම මෙන්න මේ ඇතුලේ තියෙන වාකවුළු දෙපැත්තට චලනය වෙන්න පටන් ගන්නවා. එතනදී ඔයාලට පුළුවන් මේ උලංගන දිශාව වෙනස් කරගන්න. මේ ඉස්සරහා තියෙන වාකවුළු ඔයාලට අතින් එහෙ මෙහෙ කරගන්න පුළුවන්. ඉහළට පහළට සුලංගන දිශාව ඔයාලට එතනදී ඉහළටද පහළටද කියලා වෙනස් කරගන්න පුළුවන්. හරි, එතකොට මේ එයා කූලර් එකේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි ඔයාලට මේක එහෙට මෙහෙට උස්සන් යන්න දඟලන්න ඕනේ නැහැ. මේකේ රෝද හතරක් එනවා. ඉතින් මේ රෝද හතරෙන් පුළුවන් ඔයාලට පහසුවෙන් එහෙට මෙහෙට ගෙනියන්න. ඉතින් මේ රෝද ලොක් කරගන්නත් ඔයාලට මේක පහසුවෙන් පුළුවන් මේ විදිහට කරාම මේක ලොක් වෙනවා. එතකොට මේක කොහොටවත් එහෙම යන්නේ නැහැ. හරි, එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේක මේ විදිහට උස්සන්න. ඉස්සුවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට වතුර වක් කරන්න. වතුර වක් කරලා ඔයාලට පුළුවන් ලීටර් 30ක් මේ ටැංකියට පුරව ගන්න. හරි, එතකොට මේ තුන් පැත්තක තියෙනවා මෙන්න මේ එක්තරා රටාවකට වියපු පැනල් එකක්. මේකට කියන්නේ හනිකෝම් පැනල් එක කියලා. මේක තමයි අර ජලයෙන් තෙත් වෙන්නේ. ජලයෙන් තෙත් වුණාට පස්සේ මේ පිටින් එන උණුසුම් සුළං මෙන්න මේ පැනල් එක හරහා ගිහිල්ලා ඉදිරිපසින් අපිට සිසිල් සුළං ලබා දෙනවා. මෙන්න මේ පිටිපස්සේ තියෙන රතුපත් නොබ් එක ගාලා පුළුවන් අපිට මේ වතුර ටැංකියේ තියෙන වතුර ටික පහසුවෙන්ම ඉවත් කරගන්න. හරි, එතකොට මේ එයා කූලර් එකත් එක්ක මේ විදිහේ කෑන් 4ක් එනවා. මේ එක කෑන් එකක අඩංගු වෙනවා පොඩි ජෙල් කෑල්ලක්. ඔයාලට පුළුවන් මේකට වතුර දාලා මේ මට්ටම දක්වා වතුර දාලා ඉවරලා මේක සම්පූර්ණයෙන්ම ජෙල් බවට පත් කරගන්න. ඊට පස්සේ මේ කෑන් එකේ අඩංගු වෙන්නේ සම්පූර්ණයෙන්ම ජෙල් එකක්. මේක ඊට පස්සේ ඔයාලට පුළුවන් ඩීප් ෆ්‍රීසර් එකේ තියලා මේක අයිස් බවට පත් කරන්න. අයිස් බවට පත් කරලා ඉවරලා මේක අයිස් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ ට්‍රේ එකේ මේ කෑන් 4ම තියන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේක අයිස් එක බැස්සට පස්සේ නැවතත් ඩීප් ෆ්‍රීසර් එකේ තියලා ඉවරලා මේක අයිස් බවට පත් කරගන්න. නැවත ජලය පුරවන්න අවශ්‍ය නැහැ. එහෙම ජලය පුරවන්නත් එපා. මොකද මේකේ අන්තර්ගත වෙන ජෙල් එකක්. ජෙල් වල අයිස් ගතිය ගොඩක් වෙලා රඳා පවතිනවා. ඉතින් ඔයාලා මේකට නැවත ජලය පිරෙවුවොත් එහෙම වෙන්නේ මේ ජෙල් එකේ තියෙන කාර්යක්ෂමභාවය නැති වෙලා යන එක. හරි, එතකොට මේ එයා කූලර් එකේ ෆෑන් මෝටරේට අපි අවුරුද්ද වගකීමක් ලබා දෙනවා. ඒත් එක්කම ලංකාවේ ඕනම තැනකට අපි බෙදා හරිනවා. ප්‍රවාහනේ 100%ක්ම නොමිලේ. බාණ්ඩේ ලැබුණාට පස්සේ ඔයාලට මේක ගෙවීම් කරලා ගන්න පුළුවන්. ඉතින් මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ පෝස්ට් එකේ දාලා තියෙන වෙබ්සයිට් ලින්ක් එකට ගිහිල්ලා ඇනෝම් කරන්න.